ඔබ දැන සිටියාද රොකට් එක ගුවන්ගත වීමේදී එහි ඇති ඉන්ධන ප්‍රමාණය බොහෝ ප්‍රමාණයක් එනම් 85% පමණ වැය කරන්නේ එහි පළමු මිනිත්තු කිහිපයේදීම එය පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී කක්ෂගත වීමට බව. ඔව්. එය එපමණ ශක්තියක් ඉන්ධන ප්‍රමාණයක් ගමන ආරම්භයේදීම වැය කරන්නේ එය ආසේ එහෙමත් නැත්නම් කක්ෂයේ පියාසර කිරීමටවත් එය සඳ මත පතිත වීමටවත් නොවේ. එහිනම් ඇයි ගමන ආරම්භයේදීම එපමණ ශක්තියක් එපමණ ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්නේ? මොකද එහි අමාරුණු කොටස ගමන ආරම්භයේදී පෘථිවි ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදී ගමන් කිරීමට අවශ්‍ය වන නිසා. මේ වගේ තමයි ඔබත් ඔබගේ ජීවිතයත් ඔබගේ හීන ඔබගේ අරමුණු අමාරුම අවස්ථාවල ඊටාම ඉක්මනින් අතහැර දමනවා. හිතන්න ඔබ අත්නොහැර දිගට මෙහි රැඳිලා ඉන්නවා නම් කොහොමද? හරියට රොකට්ටුවක් ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ක්‍රියා කරනවා වගේ. මොකද ඔබට එන සියලු බාධා බාහිර දේවල් මිසක් එය ඔබේ ඇතුළාන්තයෙන් එන දේවල් නොවන නිසා. ඔබට එන බාධා ඔබ ඔබේ අසාර්ථකත්වය අඩුපාඩුවක් බව සිතනවා. අත් නොහැරිය යුතුදන ඔබ අත්හරිනවා. බාධා පැමිණීමම ඔබේ සාර්ථකත්වයේ කොටසක්. මොකද ඔබ නිවැරදි මාර්ගයේ සිටින විට තමයි ඊට අදාළ බාධා පැමිණෙන්නේ. නමුත් එය හරිහැටි අවබෝධ කර නොගෙන එම අවස්ථාවන් අත්හැර දමනවා. ඊට පසුව ඔබ පසුතැවෙනවා. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මට විතරක් බැරි වගේ දේවල්. හිතන්න ඔයා පාඩම් කරන්න ප්ලෑන් කරනවා කියලා. එහෙමත් නැත්නම් ඔයා ජිම් එකට යන්න ප්ලෑන් කරනවා කියලා. කලින් දවසේ ඉඳන්ම ඊට අවශ්‍ය ඇප්ස් ඩවුන්ලෝඩ් කරගන්නවා. වතුර බෝතල් ඇඳුම් ලෑස්ති කරගන්නවා. පහෝදා උදේම ඇහැරෙන්න එලාම් තියාගන්නවා. හීන ගොඩක් මවාගෙන ලෑස්ති වෙනවා. ඔයා උත්සාහ කරන සෑම අලුත් දෙයක්, සෑම අලුත් පුරුද්දක්, අලුත් රැකියාවක්, අලුත් සැලැස්මක් මේක තමයි මගේ ජීවිතයේ ටර්නින් පොයින්ට් එක කියලා හිතලා සූදානම් වෙනවා. නමුත් ඒ රිද්මය ඉතාමත් කෙටි කාලයයි. අත්‍යවශ්‍යම දේ හැරෙන්න අනිත් සියලුම දේ කරනවා. අවශ්‍ය දේ තමයි ඒ දිගටම එක දිගට පවත්වාගෙන යාම. කිසිවෙකුත් ඔබට උපුටා නොදක්වන කවුරුත් නොකියන ඇත්ත තමයි කන්සිස්ටන්සි අනුකූලතාවය ටිකක් කම්මැලි ස්වරූපයක් ගන්නා බව. මෝටිවේෂන් අතිශෝක්ති සහගත බව. ඩිසිප්ලින් නම් තනිකම් සහගත බව. වෙනස් වීම අපහසු බව. ඒ ඊටාම අමාරුයි වගේ හිතනවා. මෙලෙස හිතා ඔබ ඔබේ සිත සනසවා ගන්නවා. එය ඔබ පෙර සිටි තත්වයටම රැගෙන යාමට ඔබ පොළඹවා ගන්නවා. හරියට ළිඳ ඉන්න මැඩියෙක් වගේ. ඔයා දන්නවද? ඇත්තටම ඔයාගේ දිනුව විනාශ කරන්නේ මොකද්ද කියලා? ඒ තමයි ඔයාගේ ලැජ්ජාව වීම. කම්මැලි කම නොවේ. වැඩ කල් දැමීම නොවේ. ඒ ලැජ්ජාවයි. මොකද ඔයා දේවල් පටන් ගන්නවා ඔයාට අවශ්‍ය වෙන. නමුත් එහි දිගටම රැඳී සිටීමට අපහසුයි. ඒ නිසා ඔබට හිතෙනවා මට මේක සාර්ථක කරගන්න බැරි වෙයි කියලා. එවිට ඔබට මහන්සි කියලා දැනෙනවා. ඔයාගේ කිසිම වටිනාකමක් නැහැ කියලා හිතනවා. අනිත් අය ඔයාට hina වෙයි කියලා හිතනවා. ඉතින් ඔයා ඒක ලේසියෙන්ම අතාරින්න සූදානම් වෙනවා. ඔයාගේ අවධානය වෙන වෙන දේවල් වෙත යොමු කරනවා. උදේට කරනවා කියලා පටන් ගන්නවා. ඊට පස්සේ ඒක හවසට කරනවා කියලා හිතනවා. හවස හෙට වෙනවා. හෙට ලබන සතිය වෙනවා. නමුත් ඒ ලබන සතියේ කවදාවත්ම එන්නේ නැති එකක්. හිත සනසවා ගන්නවා ඊළඟ පාර මීට වඩා හොඳට කරනවා කියලා. නමුත් නැවතත් පෙර සිටි තැනටම යනවා. බොහෝ පිරිසක් රැඳී සිටින්නේ මේ ස්ථානයේ. ඔවුන් අකමැති සුවපහසු කලාපෙන් මිදීමට. නමුත් ඇත්තනම් සුවපහසු කලාපෙන් මිදීම තමයි ඔයාව වෙනස් කරන තැන. යමක් ඔබ නොදැන සිටීම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ ඒ පිළිබඳව උත්සාහ නොකිරීම සාර්ථකව අසාර්ථක වීමට ඔබ උත්සාහ නොකිරීම තමයි ගැටලුව. ඔයාට දැනුම තියෙනවා. නමුත් ඒක වැඩ කරන්නේ නැති වෙයි. ඔයාට බැරි වෙයි කියලා හිතලා ඔයා බය වෙනවා. ඊට පස්සේ ඔයා ඔයාගේ හිත සනසවා ගන්න බලනවා. ඒක තමයි භයානකම කොටස. ඔබ යමක් පටන් ගත් විට හරියට බැටරියක් charge කරනවා වගේ එය නැවත බැස යාමට ඉඩ දෙන්න එපා. ඔබට අතහැරීමට සිතුවිලි පැමිණෙන විට එය අතහරින්න එපා. ඒ විනිශ්චය කරන්න යන්න එපා. අන් අය සමග එය සසඳන්න යන්න එපා. එයට එක දිගට ගලාගෙන යන්න දෙන්න. ඔයාම එම අරමුණෙහි රඳවා ගැනීමට උත්සාහ කරන්න. හොඳ හුස්මක් ගන්න. නැවතිලා ඔයාගෙන් අහන්න මට ඊළඟට ගන්න පුළුවන් පියවර මොකක්ද කියලා. එය හොඳම පියවර නොවෙන්න පුළුවන්. නමුත් එය ඔබට ඉදිරියට යාමට උපකාරී වෙනවා. ඔබ එම මොහොතේ පරිපූර්ණ විය යුතු නැහැ. ඔබ නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම තමයි වැදගත් වෙන්නේ. ඔබ දැක ඇති YouTube වීඩියෝ වල සිහින මෙනුවෙන් වැඩ කරන මිනිස්සු. ඔවුන් උදේම නැගිටිනවා, උදේ 5ට පමණ. ඊට පස්සේ ඔවුන් භාවනා කරනවා, යෝගා කරනවා, එක්සර්සයිස් කරනවා, කෝෆි බොනවා, හෙල්දි ආහාර ගන්නවා. දන්නවද? ඔවුන්ටත් අමුතුම DNA නැහැ.
ඔවුනුත් අපි වගේම තමයි. නමුත් ඔවුන් දියුණුවේ රහස වටහාගෙන තියෙනවා. ලොකු ලොකු දේවල් එකපාර කිරීමට වඩා පොඩි පොඩි දේවල් නොකඩවා දිනපතා සිදු කිරීමෙන් ඔවුන් ඉදිරියට යනවා. මෙයයි කිසිවකුත් ඔබට නොකියන රහස. ඔබ දේවල් වැඩක් නෑ හරියන්නේ නෑ ලෙස සිතමින් නතර වී බලා සිටිනවා. නමුත් එය ඔබගේ ප්‍රශ්නයක් ලෙස නොගෙන උත්සාහ කිරීම තමයි වැදගත් වෙන්නේ. සමහර බීජ පැලවෙන්න වැඩි කාලයක් ගත වෙනවා. ඒ අතරතුර ඒකට වැස්සෙන් බාධා එනවා. අවුවෙන් බාධා එනවා. නමුත් ඔබ එය දිගටම රැකබලා ගන්නවා නම් ඒකට දිගටම වතුර දානවා නම් අවශ්‍ය පෝර ලබා දෙනවා නම් එයින් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන් වෙනවා. එදාට ඔබට ඉතාමත් සතුටු හිතෙයි. අන්න එදාට ඔබ එයට ස්තුති කරાવી. සමහර විට ඔබ මේ වසරේ අලුතින් කරන්න වැඩ කිහිපයක් පටන්ගෙන අත්හැර දමලා ඇති. එහෙනම් අධෛර්යමත් වෙන්න එපා. ඒ කියන්නේ ඔබ තවමත් උත්සාහ කරනවා, තවමත් සටන් කරනවා කියන එකයි. ඒ තමයි විය යුත්තේ. ඔබ අත්හැරීම ප්‍රතික්ෂේප කරනවා. ඔබ සමහර විට රෑබෝ වෙනකල් දේවල් හිතනවා නම්, ප්ලෑන් කරනවා නම්, අඩුම තරමේ නින්දට යනකොටවත් එහෙම කරනවා නම්, ඒවා ඔබට සාර්ථක කර ගැනීමට ඇති අවස්ථාව බොහෝ වැඩි. සමහර විට ඔබ ඔබගේ ෆෝන් එකේ හරි, ලැප්ටොප් එකේ හරි එකිනෙකට වෙනස් බ්‍රවුසර් ටැබ්ස් 20ක් 30ක් 40ක් තර ප්‍රමාණයක් ඕපන් කරගෙන සිටිනවා නම්, එයින් අදහස් වන්නේ ඔබ කම්මැලි නෑ කියන එක. ඔබට උමනාව තියෙනවා කියන එක. ඔබ දේවල් අතහැරලා නෑ කියන එක. ඔබත් හරියට අර රොකට් එකක් ගුරුත්වාකර්ෂණ බලයට අහුවෙලා ඉන්නවා වගේ. ඉදිරියටම යන්න ඔබට අලුතෙන් සැලසුම් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ ඔබ අත්හැරීම නවතා දමා ඔබ දැනටමත් කරන කාර්යයන්හි දිගටම රැඳී සිටීමයි. එයින් ඔබට ඔබේ සාර්ථකත්වය ඔබට අවශ්‍ය දේ ළඟා කර ගැනීමට ඉතාමත් පහසු වෙනවා. එනිසා දැන්ම පටන් ගන්න. ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න. ඔබගේ හීන සැබෑ කරගන්න. ස්තුතියි.